ව්‍යාපාරයක ශේෂ පිරික්සුමක් දෙනවා. ගැළපිලි 9ක් දෙනවා. මෙයාලා ඉල්ලනවා ළමයි ලාභ හෝ අලාභ ප්‍රකාශය. රයිට්. ඔයා දාන්න අංකය රූල් කරන්න මේ જાතිය ලාභ හෝ අලාභ ප්‍රකාශය. උඩින් රූල් 3ක් තියලා මේ જાතිය ලාභ හෝ අලාභ ප්‍රකාශයක් රූල් කරන්න. කතා කරන්නේ හරි. ලියන්න උඩින්ම නදී ව්‍යාපාරය 20/22 3:31න් 20/22 3:31න් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය කතා කරන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශය. මේක උඩින්ම ලියන්න විකුණුම් රූලක් තියලා විකුණුම් පිරිවැය විකුණුම් පිරෙල් මුලින්ම ආරම්භක තොගය ගැනුම් ගැනුම් රෝල් 5ක් තියලා අවසන් තොගය අවසන් තොගයේ රූල් 2ක් තියලා වෙනත් ආදායම් රූල් 3ක් තියලා බෙදා හැරීමේ වියදම් රූල් 6ක් තියලා පරිපාලන වියදම් පරිපාලන ඒත් රූල් 6ක් තියලා මූල්‍ය වෙනත් වියදම් රූල් 4ක් විතර තියන්න. දැන් රූල් කරන මේ જાතියේ මූල තත්ත්ව ප්‍රකාශයක්
ලියන්න උඩින්ම නදී ව්‍යාපාරය කතා කරන්නේ 2022 3:31 දිනට 2022 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මේක උඩින්ම ලියන්න ජංගම නොවන වත්කම් වලට දාන තීරු පිරිවැය සමුච්චිත ෂය ධාරණාගය පිරිවැය සමුච්චිත ෂය ධාරණාගය රෝල් 5ක් තියලා කතා කරන්නේ රෝල් 5ක් තියලා ජංගම වත්කම් ආයිමත් රෝල් 6ක් තියලා තුන්වන තීරු එකතු කරන් රෝල් කරන්න රෝල් 6ක් තියලා තුන්වන තීරු එකතු කරන් රෝල් කරන්න ඉතින් වම් පැත්තේ ලියන්න ප්‍රාග්ධනය එකතු කළා ලාභය රූලත් තියලා අඩු කළා ගැනිලි සායි රූලත් තියලා ජංගම නොවන වගකීම් රූල් දෙකක් තියලා ජංගම වගකීම් ජංගම නොවන වගකීම් රූල් දෙකක් තියලා ජංගම වගකීම් ජංගම වගකීම් රෝල් 4ක් 5ක් තියන්න රයිට් පළවෙනි ගැළපෙන ඉඳලා පටන් ගමු 1 අවසන් තොගේ පිරිවැය 1800යි 80ක වියදමක් දරා 1850ට විකුණන්න පුළුවන් දැන් ඔය ගැළපෙල්ල දැන් දිගටම කරලානේ තියෙන්නේ මේ ශුද්ධ උපලබ්ධයගේ කියන්නේ අපේක්ෂිත පුත පාඩම හොඳට ඉගෙන ගත්තාද වැඩේ ගොඩ දාගන්න ඉතුරු ටිකත් අපේක්ෂිත විකුණුම් මිලෙන් කතා කරන්නේ අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කරනු අපේක්ෂිත විකුණුම් මිලෙන් අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කරනු අපේක්ෂිත විකුණුම් මිල 1850යි හරිද අපේක්ෂිත විකුණුම් වියදම 80යි අපේක්ෂිත විකුණුම් මිල 1850යි අපේක්ෂිත විකුණුම් වියදම 80යි එතකොට ශුද්ධ උපලබ්ධියගේ 1850න් 80 ගියාම 1770යි ශුද්ධ උපලබ්ධියගේ අපේක්ෂිත විකුණුම් මිලෙන් අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කරා. හරිනේ. ඒතර ගානේ පිරිවැය බලන්න. ගානේ පිරිවැය 1800යි ශුද්ධ උපලබ්ධියගේ 1770යි. අඩුවගේ 1770න් හරිනේ. එන්න ජංගම වත්කම් වලට ජංගම වත්කම් වල ලියන්න අවසන් තොගය ලියන ජංගම වත්කම් වලට ජංගම වත්කම් වල ලියන අවසන් තොගය දාන්න 1770 දෙවන තීරුවට කතා කරන්නේ නැහැ පුතේ ලස්සන වැඩ කරන්න ජංගම වත්කම් ලියන අවසන් තොගය 1770 දාන දෙවන තීරුවට දැන් එන විකුණුම් පිරිවැය වලට
විකුණුම් පිරිවැයවලට විකුණුම් පිරිවැයවල අවසන් තොගය කෙලින් ලියන්න. විකුණුම් පිරිවැයවල අවසන් තොගය කෙලින් ලියන්න. 1800 පළවන තුරු දාලා වරහන් කරන්න. විකුණුම් පිරිවැයවල අවසන් තොගය කෙලින් විකුණුම් පිරිවැයවල අවසන් තොගය කෙලින් 1800 දාන්න පළවෙනි එකේ වරහන් කරන්න. එතකොට වෙනස 230යි නේ. වෙනස 30යි නේ පුතේ නේ 230යි. 30යිද 230යි 30යි. 30යි. ලියන්න මූල්‍ය වෙනත්වල යන තොග කපා හැරීම 30යි. මූල්‍ය වෙනත්වල යන තොග කපා හැරීම 30යි. තොග කපා හැරීම 30යි. දෙවෙනි ගැළපිල්ල හිමිකරු 160ක තොග ගැන භාණ්ඩ ගැනිලි එන්න ගැනුම් ගාවට එන්න ගැනුම් වලට යටින් ලියන්න අඩු කළා භාණ්ඩ ගැනිලි ගැනුම් වලට යටින් ලියන්න අඩු කළා භාණ්ඩ ගැනිලි ගැනුම් වලට යටින් ලියන්න අඩු කළා භාණ්ඩ ගැනිලි 160 දාලා වරහන් කරන්න. ගැනුම් වලට යටින් භාණ්ඩ ගැනිලි 160 දාලා වරහන් කරන්න. එතකොටම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ගැනිලි ගාව දාන්න 160. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ගැනිලි ගාව දාන්න 160. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ගැනිලි ගාව දාන්න 160. හරි. ඊට පස්සේ ව්‍යාපාරයේ ඉඩම් පිරිවැය 10000යි. ජංගම නොවන වත්කම් කතා කරන්නේ ජංගම නොවන වත්කම් වල උඩින්ම ලියන්න. ජංගම නොවන වත්කම් ලියන්න උඩින්ම ඉඩම් ජංගම නොවන වත්කම් උඩින් ලියන්න ඉඩම් දාන්න 10000 පිරිවැයට ජංගම නොවන වත්කම් උඩින් ලියන්න ඉඩම් දාන්න 10000 පිරිවැයට. හරි. දැන් එන්න මූල තත්ත්ව ප්‍රකාශයට සමුචිත ෂෙයර ඉරක් ගාලා සුද්ධාගයක් 10000 දාන්න. ඊට පස්සේ ගොඩනැගිලි සිර 10ක් ශේෂ පිරික්සුමේ ගොඩනැගිලි පිරිවැය කීයද බලන්න. ඉඩම් හා ගොඩනැගිලි දෙකම ඔයා දැක්කද 17000 තියෙනවා. ඉඩම් හා ගොඩනැගිලි දෙකම 17000 නම් ඉඩම 10000 නම් ගොඩනැගිල්ල කීයද පුතා 7000යි. ජංගම නොවන වත්කම් වල ලියන්න ගොඩනැගිලි ජංගම නොවන වත්කම් ලියන්න ගොඩනැගිලි දාන්න පිරිවැයට 10000 සමාන 7000. ජංගම නොවන වත්කම් ලියන්න ගොඩනැගිලි පිරිවැයට දාන්න 7000. හරි. දැන් ගොඩනැගිලි ෂෙයා අනුපාතයේ සිර 10යිනේ. 7000 සිර 10 කියන්නේ කීයද? 700යි නේ. ලියන්න පරිපාලනවල ගොඩනැගිලි ෂෙයා දාන්න 700. ලියන්න පරිපාලනවල ගොඩනැගිලි ෂෙයා 700 දාන්න. දැන් බලන්න ශේෂ පිරික්සුමේ ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම කීයක්ද කියලා. ශේෂ පිරික්සුමේ ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම ඒත් 700යි නේ. එහෙනම් සමුචිත ෂෙයතොර ඒ 700යි මේ 700යි 1400. එන්න ජංගම නොවන වත්කම් වලට ජංගම නොවන වත්කම් වල ගොඩනැගිලි පිරිවැය 7000යි. සමුචිත ෂෙයා දාන්න 1400. ශුද්ධාගේ අඩු කළ දාගන්න. රත සිර 5ක් ෂය රත පිරිවැය බලන්න. රත පිරිවැය 8400 නේ. 8400 සිර 5ක් බලන්න. 8400 සිර 5ක් බලන්න. 420යි නේ. ලියන්න බෙදා හැරීමේ වියදම් වල
බෙදා හැරීමේ වියදම් වලයන් රතශය දාන්න 420 බෙදා හැරීමේ වියදම් වලයන් රතශය 420 දාන්න හරි ශේෂ පරීක්ෂමේ බලන්න රතශය වෙන් කිරීම 1260 නේ 1260යි 420යි කීයද 1260 1680ද හවුද හවුද රයිට් එහෙනම් ජංගම නොවන වත්කම් වල යන්න මෝටර් රථ දාන්න පිරිවැයට මෝටර් දාන්න පිරිවැයට 8400 සමුචිත ෂේ දාන්න 1680 සමුචිත ෂේ දාන්න 1680 අඩු කළ ශුද්ධාගේ දාගන්න ඊළඟට උපකරණ සිර 10ක් උපකරණ 3600යි සිර 10යි කියන්නේ 360යි උපකරණ ෂේ 360යි ලියන්න පරිපාලනවල උපකරණ ෂය 360යි ලියන්න පරිපාලනවල කතා කරන්නේ ගාන ඉවර වෙගෙන යන්නේ ලියන්න පරිපාලනවල උපකරණ ෂය 360යි උපකරණ ෂය 360යි ශේෂ පරීක්ෂමේ උපකරණ ෂය වෙන් කිරීම ඒ 360ක් තියෙනවනේ ඒකයි මේකයි එකතු වුණාම 720නේ ජංගම නොවන වත්කම් වල ලියන්න ජංගම නොවන වත්කම් යන කාර්යාල උපකරණ දාන්න පිරිවැය 3600 ජංගම නොවන වත්කම් යන කාර්යාල උපකරණ දාන්න පිරිවැය 3600 සමුචිත ෂය දාන්න 720 සමුචිත ෂය දාන්න 720 ශුද්ධාගේ අඩු කළ දාගන්න ඊළඟට 4 22 331 උපචිත විදුලිය 40යි උපචිත විදුලිය පුතාලා එන්නකො ජංගම වගකීම් වල ලියන්න ජංගම වගකීම් වත්කම් නෙමෙයි ජංගම වගකීම් වල ලියන්න උපචිත විදුලිය 40 දාන්න දෙවන තීරුවට කතා නොකර හදන්න ගෑල්ලමයි ජංගම වගකීම් වල ලියන්න උපචිත විදුලිය 40 දාන්න දෙවන තීරුවට දැන් ශේෂ පරීක්ෂමේ විදුලිය බලන්න 240ක් තියෙනවනේ 240ට මේ 20 එකතු කරාම කීයද 260යි ලියන්න පරිපාලනවල 240යි 40යි නේ 280යි ලියන්න පරිපාලනවල විදුලිය දාන්න 280 ලියන්න පරිපාලන දාන්න විදුලිය 280 දාන්න හරි ඊළඟට ඉදිරිගෙව වරිපනම් එන්න ජංගම වත්කම් වලට එන්න ජංගම වත්කම් වල එන්න ලියන්න ඉදිරිගෙව වරිපනම් ජංගම වත්කම් යන ඉදිරිගෙව වරිපනම් 20 දාන්න දෙවන තීරුවට ජංගම වත්කම් යන ඉදිරිගෙව වරිපනම් 20 දාන්න දෙවන තීරුවට දැන් ශේෂ පරීක්ෂමේ වරිපනම් බලන්න 160යිනේ 160න් මේ 20 අයින් කරන්න. එතකොට කීයද එන්නේ? 140යි. ලියන්න පරිපාලන වියදම් වල වරිපනම් දාන්න 140 දාන්න. ඊළඟට පස්වෙනි ගැළපෙල්ල ව්‍යාපාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් 10යි එක 960කට බදු දී ඇත. 960කට බදු දී ඇත. ඊට පස්සේ 10යි එක පුතේ එතන 22 නෙමෙයි 21 10යි එක වෙන්න ඕනේ දෙවෙනි දිනේ. අර දිනේමයි 21 වෙන්න ඕනේ. පස්වෙනි ගැළපෙල්ලේ 21 10යි එක දෙවෙනි දිනෙත් 21 දෙවෙනි දිනෙත් 21 කරගන්න. දින දෙකම 21 එකේ.
මුළු මුදල කුලී ආදායම කියලා දාලා. පුතේ 10යි 1 ඉඳලා 3යි 31 නැගින්න ලැබුවා මාස කීයද? 10යි 1 ඉඳලා 3යි 31 නැගින්න ලැබුවා මාස කීයද? 10යි 30 11යි 30 12යි 1යි 2යි 3යි මාස 6යි. මාස 6යි. එහෙනම් ඔය 960ම ආදායම් කියලා දාන්න බෑනේ. භාගයයි දාන්න පුළුවන්. 960න් භාගය බලන්න. 960න් භාගය බලන්න. 960 ලැබෙන්නේ අවුරුද්දට නම් අපිට ගන්න පුළුවන් 480යි නේ. භාගය 480යි නේ. හවුද පිළමයි? රයිට්. එහෙනම් ලියන්න වෙනත් ආදායම් වල ලියන්න කුලී ආදායම් වෙනත් ආදායම් වල ලියන්න වෙනත් ආදායම් වල යන කුලී ආදායම් 480යි. එතකොට පුතේ ශේෂ පිරික්සීමේ කුලී ආදායම් කීයක් ලැබිලාද බලන්න. ශේෂ පිරික්සීමේ කුලී ආදායම් කීයක් ලැබිලාද බලන්න. පල්ලේ ඇත්තේ 960යි. 960ක් ලැබිලා 480යි ආදායම වෙනස 480නේ. ඒක වැඩියෙන් ලද කුලී. කලින් ලද කුලී එන්න ජංගම වගකීම් වලට. ජංගම වගකීම් වල යන ජංගම වගකීම් වල යන කලින් ලද කුලී ජංගම වගකීම් වල යන කලින් ලද කුලී දාන්න 480. ජංගම වගකීම් වල යන කලින් ලද කුලී 480 දාන්න. හරි. ඔන්න අපේ අද දවසේ ගැලපිල්ල 6 ආයතනයේ EPF සඳහා සේවකයන්ගේ දල වැටුපෙන් පිළිවෙලින් සේවකයා 10යි සිර 15යි ආයතනයේ දායක වේ. මෙන්න බලන්න ඊළඟ වාක්‍යය. අන්න මේකට උත්තරයක් ඕනේ. ශේෂ පිරික්සුමේ වැටුප් ලෙස දක්වා ඇත්තේ සේවක EPF අඩු කළ පසු ශුද්ධ වැටුපයි. ශේෂ පිරික්සුමේ වැටුප් ලෙස දක්වා ඇත්තේ සේවකයාගේ EPF අඩු කර පසු අගයයි. ETF සිර 3යි කියලා තියෙනවා. ළමයි මට කියන්නේ නම් ශේෂ පිරික්සුමේ තියෙන 100ට කීයක් අඩු කරපු ගානද? දැන් අපි වගේ කරා කියන්නේ. ශේෂ පිරික්සුමේ තියෙන සේවකයාගේ ටික අඩු කරපු ගානලු. සේවකයාගේ ටික 100ට කීයද? එහෙනම් ශේෂ පිරික්සුමේ තියෙන ගාන සමාන වෙන 100ට කීයද? දැන් මතකද ඒ ගැලපිලි අපි පොඩි පොඩිව ලියලා කරා? ඕක තමයි කරේ. හරි. තියරි වලට අමතරව ඕවා කරේ එන්නේ එකයි. තියරි පැත්තක ගණන් පැත්තක කියලා දෙනවනේ ඔය ඕවා කරනකොට. ශේෂ පිරික්සුමේ වැටුප් වේතන කීයක්ද බලන්න. 1000 කියන්නේ 1600 ඒක සමාන වෙන්නේ 100ට කීයද පුතේ? කො? එහෙනම් 1620 90 බෙදලා 100න් වැඩි කරන්න බෙදෙන්න ඕනේ. 1620 90 බෙදලා 100න් වැඩි කරන්න කෙරෙන්නේ. ලියන්න පුතේ ගාණයට ලියවනම් හරි. දල වැටුප කියලා ලියන්න ලස්සන කරනවනේද පෙර වැඩවල? ලියන්න පෙර වැඩවල. පෙර වැඩවල ලියන්න. දල වැටුප පෙර වැඩවල ලියන්න පුතේ. දල වැටුප 1620 බෙදීම 90 ලියන්න ගාණයට ලියන්න පෙර වැඩවල. දල වැටුප 1620 බෙදීම 90 වැඩි කිරීම 100. 1620 බෙදීම 90 වැඩි කිරීම 100. 1800. හරිනේ. ඊට පස්සේ ලියන්න සේවකයාගේ EP අර හතර ලියන්න පුතේ අපි පුරුදු වෙච්ච අතර. සේවකයාගේ EPF. සේවකයාගේ EPF බයිනතු ලියන්න. සේවකයාගේ EPF. සේවකයාගේ EPF 1800 සිර 10. 1800 සිර 10. පෙර වැඩවල ලියන්න ලස්සන. සේවකයාගේ EPF 1800 සිර 10 180යි. එසේ ආයතනයේ EPF ලියන්න ආයතනයේ EPF ආයතනයේ EPF ආයතනයේ EPF 1800 සිර 15 1800 සිර 15 1800 සිර 15 1800 සිර 15 270යි. ඊට පස්සේ ලියන්නේ ආයතනයේ ETF ආයතනයේ ETF ආයතනයේ ETF 1800ට 5 1800 5 3 3 1800 3 1800 3 54යි. හරි. රයිට්.
දැන් එන්න පරිපාලන වලට. දැන් පුතා වැඩේ තේරෙනවනේ පරිපාලන වලට එන්න. ලියන්න පරිපාලන වල EPF වියදම් කමන ලියන්නකෝ EPF වියදම් පොතේ පරිපාලන වල EPF වියදම් කියලා ලියන්නේ ආයතනයේ ටිකද සේවකයාගේ ටිකද දෙන්නගේම ටිකද? හරි. දැන් ලබන සතිය මතක තියෙන්නේ නේ. හරි. EPF වියදම් 270යි. 270. ඊට පස්සේ යන්නේ ETF වියදම්. ETF වියදම් 54යි. 54යි. ඊපස්සේ වැටුප් වේතන ඊට මදි නම් මූල්‍ය වෙනත් අඩු පල්ලයට ඇද ගන්න. වැටුප් වේතන පොතේ වැටුප් වේතන කියලා කියන්නේ මොන වැටුපද කියලා ළමයි හයියෙන් කියන්න පටා කියන්නේ නෑනේ. දල වැටුප් වේතන දාන්න 1800යි. 1800යි. ජංගම වගකීම් වල උපචිත වැටුප් ලියන්න ඕනේ නැහැ. ශුද්ධ වැටුපෙන් හොයාගන්න නම් ආයේ උපචිත වැටුප් ලියන්න ඕනේ නැහැ. උපචිත වැටුප් ගෙවන්න දෙයක් නැහැ. ඔන්න බාන්න හදලා ගෙවන්න දෙයක් නැහැ. ඇයි ඔක්කොම ගෙවලානේ? 1800න් 180 අඩු කරාම 1620 ඒක ගෙවලා. හරිනේ? මේ උපචිත වැටුප් නැහැ. තේරුණාද කිව්වේ දේ? 1800න් 180 අඩු කරාම ගෙවන්න ඕනේ 1620යි 1620 ගෙවලා. උපචිත වැටුපක් නැහැ. උපචිත EPF ලියන්න එපා. උපචිත EPF කියද කියන්නේ මට? උපචිත EPF කියන්නේ සේවකයාගේ ටිකද ආයතනයේ ටිකද දෙන්නගේම ටිකද? දෙන්නගේම ටික කියන්න පොඩ්ඩක්. දෙන්නගේම ටික කියන්නේ 180යි 270යි කැල්ලකින් ගන්න පුතේ. 400 පණ පොඩක් ඉන්න. හැබැයි මේ ගානේ උපචිත EPF වගේක් ගෙවලා තියෙනවා. 450න් කීයක් හරි ගෙවලා තියෙනවා නේද? හැබැයි තමයි ගෙවලා තියෙනවනේ මහා බැංකුවට යවලනේ සල්ලි වගේ. කීයක්ද? පෙළම කියන්නේ මොකද? 300 මහා බැංකුවට යවන්න ඕනේ කීයක්ද? කො 400 කීයක් යවලාද? තව කීයක් යවන්න තියෙන්නේ? ෆිට්නස් සමහරුන්ට ඉන්නකො උපචිත EPF කියලා දාන්නේ කාගේ ටිකද? උපචිත EPF දාන්නේ කාගේ ටිකද? දෙන්නගේම ටික. කීයක් දෙන්නගේම ටික? 450ක් මහා බැංකුවට යවන්න ඕනේ. හැබැයි මහා බැංකුවට යවලා සල්ලි වගේ කීයක්ද? එහෙනම් තව යවන්න තියෙන්නේ කීයද? ලියන්න ජංගම වගකීම් වල. ජංගම වගකීම් වල ලියන්න. උපචිත EPF 70යි. ජංගම වගකීම් වලින් උපචිත EPF 70යි. ඒ වගේ බාන උපචිත ETF උපචිත ETF කියන්නේ 54යිනේ. 54න් කීයක් යවලාද? කියන්නේ තව කීයක් යවන්න තියෙනවද? 34යි. ලියන්න ජංගම වගකීම් වල. ජංගම වගකීම් වල උපචිත ETF 34යි. ජංගම වගකීම් වල උපචිත ETF 34යි. 34යිනේ. ඇයි 20ක් යවලානේ? හරිනේ? රයිට්. 7 වෙනි එක වැට් ගැලපිල ගිය සතියේක මම කිව්වා වැට් ගැලපිල ආයි හම්බ වෙනවා කියලා අපිට. ව්‍යාපාරයේ වැට් ලියාපදිංචි වෙලා වැට් ප්‍රතිශතයේ 15යි ශේෂ පිරික්සමේ ගැනුම් විකුණුම් වැට් සහිතව යටින් ඉලක්ක ගන්න වැට් සහිතව පොතේ මම ප්‍රශ්නයක් අහනවා මට උත්තරයක් දෙන්න. ගිය සතිය ආපු නැති පුතාලා දැන් අද ආපු නැති අයට EPF ටික තේරෙන්නේ නැහැ පුතේ මට කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලට ඔක්කොම තේරුණා කියලා මම දන්නවා. ආපු නැති අයට තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැහැ මට. මං එක දවසට උගන්වන්න එකයි හොඳට උගන්වනවා. ගිය සතියේ වැට් ටික ගන්නෙත් මේ විදියමයි. හරිද? ඊළඟ උගන්වන්න තියෙන විකිණීමේ ආපසු මේ ගන්නවා නම් මේ පාඩම ඉවරයි මේ පාඩම. හරි. මෙයා ගන්න. හැබැයි මේක හොඳට කරනවා. එන්න පුළුවන් හැම විදියටම උගන්වලා තියෙන්නේ. වැට් මට කියන්නේ ඔයාගේ ලාභ ගිණීමේ විකුණුම් දාන්නේ වැට් එක්කද වැට් නැතුවද? පන්ති ආපදරුව කියන්නේ. වැට් නැතුව. ගැනුම් දාන්නේ වැට් එක්කද වැට් නැතුවද? වැට් නැතුව. මේකට තියෙනවා ගැනුණුයි විකුණුයි දෙකම තියෙන වැට් එක්ක කියලා. ඔයා විකුණුම් කීයද බන් තියෙන ශේෂ පිරික්සමේ? 27යි 27 වැට් එක කියන්නේ 27යි 600 වැට් එක කියන්නේ පුතේ 27යි 600 සමාන වෙන්නේ 100ටද 115ටද
එහෙනම් 27600 115 බෙදලා 15 වැඩි කරන්න. බෙදලා බලන්න ඉස්සෙල්ලා. 27600 115 බෙදලා 15 වැඩි කරන්න. 27600 කීයද එන්නේ? 3600ද? ඔව්ද? එහෙනම් 27600න් 3600 අයින් කරන්න. වැට් නැති කරන්න. 27600න් 3600 කඩු කරන්න. කීයද එන්නේ? 24 ගැලම හරිද ගන්න? 27600 115න් 15 3600යි 27600න් 3600 ගියාම 24000යි. ලියන්න ලාභ ගින මේ විකුණුම් කෙලින් ලාභ ගින විකුණුම් කෙලින් දාන්න 24000 දෙවන තීරුවට ලාභ ගින විකුණුම් කෙලින් දාන්න 24000 දෙවන තීරුවට. හරි. ඒ වගේ ගැනුම් වලටත් බලන්න පුතේ 115න් 15 ගැනුම් වලටත් බලන්න 115න් 15 ගැනුම් වලටත් බලන්න 115න් 15 කී දෙනෙක් කියන්නේ? හරි. මට මේ 115න් 15 බල්ලා එන උත්තරේ අයින් කළා හරි ගැනුම් කියන්නේ. ගැනුම් ඇතුලේ වැට් තියෙන්න බෑනේ. වැට් එක අයින් කළා කියන්නේ 14000ද? ඔව්ද? ඔව්ද? 16 100 115න් 15යි 2100 ළමයි. ඔව්ද? හරි. 16 100න් 2100 අයින් කරාම කීයද එන්නේ? එහෙනම් පුතාලගේ ගැනුම් කෙලින් ලියන්න 14000. හරි? පුතාලගේ මම ප්‍රශ්නයක් අහනවා මේකට උත්තර දෙන්න. පුතේ ලාභ ප්‍රකාශයේ කොහෙට හෝ වැටෙනවද හයියෙන් කියන්නේ? ඈ? වැටෙන එකම එක තමයි කියන්නේ කොහෙද? වැටෙන එකම තමයි කොහෙද? කොහෙද දාන්නේ? ජංගම වගකීම් වලට යන වැට් එක හොයන්නේ ගිනුම ගහලා මේ මං ගිනුම ගහන්න ඕනේ නැහැ කැල් එක තියෙනකොට. මං ඒකේ තියරි පොඩ්ඩක් කියලා දුන්නා. විකුණුම් වල වැට් කීයද? විකුණුම් වල වැට් කීයද? 3000 විකුණුම් වල වැට් ගිනුම බැරද හරද? මතක දරුවෝ කියන්නේ? බැර 3600යි. ගැනුම් වල වැට් හර. එන ආණ්ඩුවට ගෙවන්න ඕනේ කීයක්ද? 3600න් 2100 ගියාම 1500ක් ගෙවන්න ඕනේ. පොඩක් එන්න. මේක තමයි උපචිත වැට්. මේක තමයි ජංගම වගකීම දාන්න ඕනේ. විකුණුම් වල වැට් වලින් ගැනුම් වල වැට් අයින් කරාම 1500යි. හැබැයි ශේෂ පිරික්සීමේ වැට් වගේක් කීයක් ගෙවලා දෙනවද? කීයක් ගෙවලා දෙනවද? එන ආන්දෝලන ගෙවන්න ඕනේ 1500 නෙමෙයි කීයක්ද? ආ? කියන්නේ 900යි. හරිනේ? වැරදුනේ පුතේ? ඒකේ ගත්තේනවද? ශේෂ පිරික්සීමේ තව වැට් වගේක් තියෙනවනේ 840. එහෙනම් පුතේ වැට් ගිණුම ගහන්නකෝ. වැට් ගිණුම ගහන්න. පෙර වැට් ගිණුමක් ගන්න. තව ශේෂිකුත් තියෙනවා ඒක. වැට් ගිණුමක් ගන්නකො ඒක. වැට් ගිණුමක් ගන්න. ශේෂයක් තියෙනවා පුතේ ඒක. වැට් ගිණුමේ ආරම්භක ශේෂයේ ශේෂ පිරික්සුම් බලලා කියන්න මට. ශේෂය නොතිබ්බන අපි තිබ්බේ හරි. ශේෂ පිරික්සුමේ වැට් ශේෂයක් කීයක් තියෙනවද? පිළම කියන්නේ වැඩි අන්තිම විනාඩි 5 යන්න කියන්නේ. ශේෂ පිරික්සීමේ වැට් ශේෂය කීයක් තියෙනවද? 840යි. විකුණුම් වල වැට් බැර කරන්න 3600. ගැනුම් වල වැට් හර කරන්න 2100. මුදලින් ගෙවු වැට් හර කරන්න 600. දැන් වැට් ගිණුමේ ශේෂය ගන්න. ගිය සතියේ ආපු නැත් දරුවෝ පුතේ මේ පාඩම කරන පන්තියක් බල්ලා හරි මොකක් හරි කරලා වැඩේ කොට දා ගන්න ඕනේ. නැත්නම් ඉතින් වැට් එක නෑ කරන්න දෙයක් නෑ මට. දාපු නැති අයට EPF නෑ වගේ තමයි. ශේෂය බැර කරන්න, විකුණුම් වල වැට් බැර කරන්න, ගැනුම් වල වැට් හර කරන්න, මුදලින් ගෙවු වැට් හර කරන්න. කීයද දෙන්නේ ශේෂය? එක්දාස් 740ද? මම නිකන් හිතලා ඉන්න එකක් දැන් මේ ඉස්සෙල්ලා එකක් බලලා. හවුද?
right. ජංගම වගකීම් ලියන්න උපචිත වැට් ජංගම වගකීම් ලියන්න උපචිත වැට් 1740යි. ජංගම වගකීම ලියන්න උපචිත වැට් 1740යි. අටවන ගැලපිල්ල ණයගැතියන්ගේ 160ක් අලාභ ලියන්න බෙදා හැරීම් වල හානික නලාභ පුතේ ශේෂ පිරික්සුමේ හානික නලාභ වගේක් තියෙනවා. කීයද බන් තියෙන්නේ? ශේෂ පිරික්සුමේ තියෙන හානික නලාභ කීයද? ශේෂ පිරික්සුමේ හානික නලාභ කීයද? 100යි. එතකොට මේ 160ත් එක්ක ලියන්න බෙදා හැරීම වියදම් වල හානික නලාභ කියලා 260. බෙදා හැරීමේ වියදම් වල ලියන්න හානික නලාභ 260. දැන් ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු කීයද බලන්න. 1800යි. ඔය 1800න් අඩු කරන්න 160ක්. 1800න් 160ක් අඩු කරන්න 1640යි. ඒකට සිට 10ක් බලන්න 164යි. ඒක අඩු කළේන උත්තරේ කියන්නේ 1800න් 160ට හානික නලාභ අඩු කරා 1640යි. ඒකට සිට 10ක් බැලුවා 164 ඒක අඩු කරාම කීයද එන්නේ? 6යි 8යි 1470ද? ඔව්ද? ලියන ජංගම වත්කම් වල වෙළඳ ලැබිය යුත්තේ ජංගම වත්කලයන් වෙළඳ ලැබිය යුත්තේ දාන 1476 ඒ ගාන හරිය නැද්ද පුතේ? පොඩි මම කැල්ලකින් බැලුවේ නැහැ. මේ ගණනය කිරීම වැරදිද? ණයගැති වෙනස් වෙලා තියෙනවද? මේ කාරණේ පුතේ. ගැලමයි. මෙතනද පුතේ වැරදි? හරිනේ? ඔව්. පුතේ මේ ඉස්සරහ පුතා. මෙතන වැරදි කියලා පුතා කියන්නේ. 260 නෙමෙයි පුතේ 160 නේ. අය පුතේ ශේෂ පිරික්සුමේ තියෙන අඩු ගන්න නෑ ණයගැතියන්. හරි මේක හරි. රයිට්. ජංගමවත්ක ණයගැතියෝ ජංගමවත්කලේ ණයගැතියෝ 1476 හරි. ශේෂ පිරික්සුමේ හානික නලාභ වෙන් කිරීම බලන්න. ශේෂ පිරික්සුමේ හානික නලාභ වෙන් කිරීම කීයද? 140යි. 140යි අපිට ඕන 164යිනේ. 24ක් වුණයි. ලියන්න බෙදා හැරීම් වල හානික නලාභ වුණ බෙදා හැරීම් වල යන හානික නලාභ වුණ 24 දාන්න. බෙදා හැරීම් වල යන හානික නලාභ වුණ 24 දාන්න. අවසාන ගැලපිල්ල බැංකු ණය පොලියෙන් ගෙවා ඇත්තේ අර්ධ වාර්ෂික පොලිය. ශේෂ පිරික්සුමේ බැංකු ණය කීයද බලන්න. ණය පොලිය කීයද බලන්න. ණය පොලිය. ණය පොලිය කීයද? කියන්නේ 300යි නේ. ඔව්ද? අර්ධ වාර්ෂික නම් තව කීයක් ඔකට එකතු වෙන්න ඕනේද? 300 කියන්නේ අර්ධ වාර්ෂික නම් තව කීයක් එකතු වෙන්න ඕනේද? එතන මුළු ණය පොලිය කීයද? ලියන්න මූල්‍ය වෙනත් වල කතා කරන්න එපා.
මූල්‍ය වෙනත්වල ලියන්න. ණය පොලේ දාන්න 600. මූල්‍ය වෙනත්වල ලියන්න ණය පොලේ 600. එතකොට ගෙවපු නැති 300 ජංගම වගකීම ලියන්න. ජංගම වගකීම ලියන්න උපචිත ණය පොලේ. ජංගම වගකීම ලියන්න උපචිත ණය පොලේ. දාන 300. right ගැළපෙලි වෙලා යන ශේෂ පිරික්සමට අපි ඒ ටික දාලා නවත්තමු. හරියට දාගමු ශේෂ පිරික්ස නැත්නම් සමාන වෙන්නේ නැහැ. ඉදම් ගත්තා, රත ගත්තා, උපකරණ ගත්තා, ගැනුම් ගත්තා, ණයගැති ගත්තා, තොගය. ලියන්න විකුණුම් පිරිවැයවල මුලින්ම ආරම්භක තොගය. විකුණුම් පිරිවැයවල මුලින්ම ලියන්න ආරම්භක තොගය. දාන්න 1560. විකුණුම් පිරිවැයවල මුලින්ම ලියන්න ආරම්භක තොගය 1560. විදුලිය ගත්ත, වරිපණම් ගත්ත ආයෝජන ජංගම නොවන වත්කම් වල ලියන්න 15. ජංගම වත්කම් වලට උඩින්, ජංගම වත්කම් වලට උඩින්, ජංගම නොවන වත්කම් වල 15 ලියන්න ආයෝජන 600 දාන්න තුන්වන තීරුවට. පුතේ 600 සිරදායක පොලිය කියන්න මට 60යි. එන්න වෙනත් ආදායම් වලට. වෙනත් ආදායම් වල ලියන්න ආයෝජන පොලිය 60ක් දාන්න. වෙනත් ආදායම් වල ලියන්න ආයෝජන පොලිය 60ක් දාන්න. ඒක ලැබිලා නෑ ළමයි. ඒ නිසා එන්න ජංගම වත්කම් වලට එන්න. ජංගම වත්කම් වලට එන්න. ජංගම වත්කම් වලට එන්න. ජංගම වත්කම් වල ලියන්න ළමයි ලැබිය යුතු ආයෝජන පොලේ. ජංගම වත්කම් ලියන්න ලැබිය යුතු ආයෝජන පොලේ. ජංගම වත්කම් ලියන්න ලැබිය යුතු ආයෝජන පොලේ. දාන්න 60ක් දෙවන තීරුවට. ජංගම වත්කලයන් ලැබිය යුතු ආයෝජන පොලේ 60 දාන දෙවන තීරුවට. ණය පොලිය ගත්තා, හානික නලාභ ගත්තා, දුන්වට්ටම් ලියන්න පුතේ බෙදා හැරීමේ වියදම් වල. බෙදා හැරීමේ වියදම් වල ලියන්න. බෙදා හැරීමේ වියදම් වල ලියන්න. දුන්වට්ටම් 40 දාන. බෙදා හැරීමේ වියදම් වල ලියන්න දුන්වට්ටම් 40 දාන. ප්‍රචාරණයත් එතනම ලියන්න ළමයි. බෙදා හැරීමේ වියදම් වලම ලියන්න. බෙදා හැරීමේ වියදම් වලම ලියන්න. බෙදා හැරීමේ වියදම් වලම ලියන්න ප්‍රචාරණය 30 දාන්න. බෙදා හැරීමේ වියදම් වල ලියන්න ප්‍රචාරණය 30 දාන්න. ගෙන ඒමේ කුලේ ගැනුම් ගාවට එන්න පුතා. ගැනුම් වලට යටින් ලියන්න. ගැනුම් වලට යටින් ලියන්න. එතන වෙනේවල යදිපර කමන්න. එතන ලියන්න ගැනුම් ගාව. ගෙනීමේ කුලේ ගැනුම් වලට යටින් ලියන්න ගෙනීමේ කුලේ 20 දාන්න. ගැනුම් වලට යටින් ලියන්න ගෙනීමේ කුලේ 20 දාන්න. අසු තොග පරිත්‍යාග වෙනත් වියදම් වල ලියන්න. තොග පරිත්‍යාග ශේෂ පිරික්සීමේ තියෙනවා නම් ගැනුම් වලින් අඩු කරන්නේ වෙනත් වියදම් වල ලියන්න. වෙනත් වියදම් වල ලියන්න තොග පරිත්‍යාග 120 දාන්න. වෙනත් වියදම් වල ලියන්න තොග පරිත්‍යාග 120 දාන්න. මුදල් සමාන ද එන්න ජංගම වත්කම් වලට පුතේ. ජංගම වත්කම් වල 15 ලියන්න. කතා කරන්න එපා. ජංගම වත්කම් වලට එන්න. ජංගම වත්කම් වල 15 ලියන්න. මුදල් හා සමාන ද ජංගම වත්කම් වල 15 ලියන්න. මුදල් හා සමාන ද සමහරව හදන්නේ නැහැ ගාන. එච්චර හොඳට පාඩම කළා ඔයාලා හදන්නේ නැහැ කියන්නේ ඔයාලා තියෙන වටිනකම් පේනවනේ. 3560 දාන්න. වැඩක් නැහැ ඉතින් කියලා. ජංගම වත්කම් 15 ලියන්න මුදල් සමාන ද 3560 දාන්න. ඔයාලා අපේ පන්තියෙන් ගොඩ යන්න නැත්නම් ආ ඉතින් ගොඩ යන පන්ති නෑ ළමයි. ෂේවෙන් කිරීම ගත්තා.
වෙළඳ ගෙවිය යුතු ජංගම වගකීම් වල යන්නේ. ජංගම වගකීම් වල යන්නේ. ජංගම වගකීම් වල යන වෙළඳ ගෙවිය යුතු ජංගම වගකීම් වල යන වෙළඳ ගෙවිය යුතු ජංගම වගකීම් වල යන වෙළඳ ගෙවිය යුතු 1440 දාන දෙවන තීරුවට ජංගම වගකීම් වල යන වෙළඳ ගෙවිය යුතු 1440 දාන දෙවන තීරුවට බැංකු ණය ජංගම නොවන වගකීම් වලට එන ළමයි ජංගම නොවන වගකීම් වලට එන්න ජංගම නොවන වගකීම් වලට එන්න ජංගම නොවන වගකීම් වල යන්න බැංකු ණය ජංගම නොවන වගකීම් වල යන බැංකු ණය ජංගම නොවන වගකීම් වල යන බැංකු ණය 6000 දාන දෙවන තීරුවට ජංගම නොවන වගකීම් වල යන බැංකු ණය 6000 දාන දෙවන තීරුව හානි කරන ලාභ වෙන් කිරීම ගත්තා ලද වට්ටම් ලියන්න වෙනත් ආදායම් වල යන්න ලද වට්ටම් වෙනත් ආදායම් වල යන ලද වට්ටම් 60 දාන වෙනත් ආදායම් වල යන ලද වට්ටම් 60 දාන වෙනත් ආදායම් වල යන ලද වට්ටම් 60 දාන වැට් ශේෂය ගත්තා ගෙව් වැට් ගත්තා ප්‍රාග්ධනය මූල තත්ත්ව ප්‍රකාශයට එන්න මූල තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනය කෙලින් ලියන්න 16890 දෙවන තීරුවට මූල තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනය කෙලින් 16890 දෙවන තීරුවට ඉතුරු ටික ගත්ත පුතේ ඔක්කොම හරි මං සමාන උත්තරේ දාන්නම් බෝඩ් එකේ අඩුපාඩු හදාගන්න චෙක් කරන්න දලලාභය වෙනත් ආදායම් බෙදා හැරීමේ වියදම් මං ශුද්ධ ලාභයක් දාන්නම් රයිට් මෙන්න සමාන උත්තරේ